හොඳ ළමයි. උත්තර දෙනවා. වරද්ද ගන්නෙත් නෑ. ඔයාලා පිළිගන්නවද? ඒ කියන්නේ මේකයි අර අපි දැන් නිතර ගැවසෙන, නිතර දකින, අහන, ආශ්‍රය කරන මිනිස්සු වටේ නිතර ඉන්නකොට අපිට එකපාරට හිතෙන්න ගන්නවා හැමෝම මේ වගේ ඇති වගේ එකක්. නමුත් ඔය දරුවෝ දන්නේ නැති වුණාට ඔයාලට සතුටු වෙන දෙයක් කියන්නේ ඔයාලගේ ඔය කල්පනා කිරීමේ හැකියාව ටිකක් ඉහළ IQ level එකක්. තේරෙනවද? ඒක අපිට එච්චරම දැනෙන්නේ නැත්තේ ඇයි? දැන් ඒක අපේ සහජ බුද්ධිය. ඒ නිසා ඒක අපිට ලොකුවට ඒක දැනෙන්නේ නැහැ. කියන ඔයාලා ලබා උපන් හැටි සරලව කිව්වොත්. ඒතර ඒක ඔයාලගේ ඇඟේ දැන් මේමනේ දැන් සින්දු කියන්න පුළුවන් එකාට වටේ ඉඳන් මිනිස්සු මෙහෙම කියන්න පුළුවන් මේක මාර හැකියාවන්නේ කී. ඒ කොහොම කිව්වත් සින්දු කියන්න පුළුවන් මිනිහට ඒක තමා සතු මොකද්ද? සාමාන්‍ය දෙයක්. ඒක බැරි කෙනාට විශේෂ හැකියාවක් විය හැකියි. දැන් ඔයාලා සතු IQ level එකත් ඒ වගේ එකක්. ඒ හින්දා එහෙම මේ අර හිතන්න එපා විතරුන්ට වැඩ බෑ පාඩම් කරගන්න බෑ අන්න ඒ වගේ කතා හිතන්න එපා. ඔයාලගේ level එක හොඳ එකක්. ඒකෙන් ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ අපි IQ level එක අඩුයි වගේ හිතපුවාම අනිත් ඔක්කොමත් අපිට හිතෙනවා අඩු කළ යුතුයි වගේ එකක්. අපිට නිකන් තේරෙන්නේ නැහැ. එහෙනම් පාඩම් කරන්න ඕනේ නැහැ. මට දැන් කෙලවිලා තියෙන. අන්න ඒ වගේ කෙලින්ම යනවා නෙගටිව් පැත්තට ගිහිල්ලා එකෙන් අන්තයකට විසි වෙනවා. බිත්තියට තල්ලු වෙනවා කියලා අපි කියන්නේ. ඒක කරන්න එපා. බය නැතුව විශ්වාස කරන්න මම මේ කියන එක ඔයාලගේ level එක ලොකු level එකක්. ඒ level එකට අදාළව එක ස්විච් එකයි on වෙන්න ඕන. මොකද්ද? effort එක. physically ඔයාලා දෙන effort එක. තමයි මොකද හේතුව ඔයාලගේ mentally ඔයාලා ඒ level එකට ඇවිත් තියෙන්නේ. ඔයාලට දැන් තියෙන්නේ ඇඟ උස්සගෙන ගිහින් පුටුවේ තියවන්න. ඊට පස්සේ ඒ ඇඟ නිදි කරවන්න නැතුව කෙලින් තියාගන්න. දැන් මේ දේවල් මේ මානසික ප්‍රශ්නද නැත්නම් ඇත්තටම කායිකව අපේ තියෙන කම්මැලිකම්ද? අන්න ඒ කෑල්ල හදාගන්න. ඒක හදුනාම ඔය ගොඩ ප්‍රශ්න විසඳෙනවා. right දැන් ඔන්න එහෙනම් අපි අද පාඩමටයි යන්නේ.